Hi lamai, welcome back to my YouTube channel. ඉතින් ගොඩක් කාලෙකින් ඔයාලට vlog එකක් ගේන්න බැරි වුණ හින්දා මං හිතුවා ඔයාලට day in life vlog එකක් ගේන්නම් කියලා. අද මම plan කරගත්ත විදිහට ඉවර වුණු දවසක් නම් නෙවෙයි ළමයි. ඒ මොකද කියලා ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන්. මම අද හැරෙද්දි චුට්ටක් පරක්කුයි. ඉතින් අපි යමු vlog එකට. මං අද දවස කොහොමද ගත කරේ කියලා අපි බලමු. ගෑනු ළමයෙක් විදිහට උදේම හැරුණාම කරන්න ඕනි වැඩ ටික කරලා මම දැන් ලෑස්ති වෙන්නේ පාඩම් වැඩ ටික පටන් ගන්න. ඉතින් පාඩම් කරන්න කලින් මම මුලින්ම කරන දේ තමයි කොණ්ඩේ හොඳට ගොතාගෙන තද කරලා වැඳ ගන්න එක. අපේ ආච්චිලා කියලා තියෙනවා එහෙම බැඳගත්තාම කොණ්ඩේ වැවෙන්න දික් වෙනවා කියලා. ඉතින් ඒක ඇත්තද කියලා මම දන්නේ නැහැ. මිත්‍යා මතයක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මං එහෙම තමයි කොණ්ඩේ බැඳගන්නේ. මොකද එතකොට මට පාඩම් වැඩ කරන්න හරි ලේසි. ඉතින් දැන් අපි ස්ටඩීස් පටන් ගන්න තමයි යන්නේ. පාඩම් වැඩ ටික පටන් ගන්න කලින් මම මුලින්ම කරන්නේ ජර්නලින්. ජර්නලින් පටන් ගත්තට පස්සේ මගේ ජීවිතේ මාන විදිහට ඒක මට වැදගත් අංගයක් වුණා. ඉතින් හැමදාම ජර්නලින් කරන්න පුරුදු වුණා. මං හැමදාම උදේ හැරුණු වෙලාව කොච්චර පැය ගානක් නිදාගත්තද වගේ දේවල් මගේ ජර්නල් බුක් එකේ සටහන් කරලා තමයි වැඩ ටික පටන් ගන්න. ඊට පස්සේ මම දෙවෙනියට කරන්නේ මගේ ඩේලි ප්ලෑන් එක හදාගන්න එක. මම මගේ ඩේලි ප්ලෑන් එක හදාගද්දී මුලින්ම කරන්නේ මට තව කොච්චර පැය ගානක් ඉතුරු වෙලා තියෙනවද කියලා හිතලා ස්ටිකි නෝට් එකක් අරගෙන ඒ පැය ගානේ මට මේ ටික කරගන්න පුළුවන් වෙයි කියලා මාක් කරනවා. ඊට පස්සේ වෙනම ස්ටිකි නෝට් එකක් අරගෙන ඒ වැඩ ටික හරි පිළිවෙලට ලියා ගන්නවා. ඊට පස්සේ ඒ වගේ එකක් බිත්තියේ මට පේන තැනක තියාගන්නවා. අනිත් එක බුක් එකේ අලවනවා. මට මුලින්ම තිබ්බේ ෆිසික්ස් රෙකෝඩින් එකක් බලන්න. ඉතින් මම රෙකෝඩින් එකක් බලන්න කලින් මුලින්ම කරන්නේ ඒ නෝට් එක යාළුවෙක්ගෙන් ඉල්ලගෙන මුලින්ම ලියා ගන්නවා. එතකොට මට රෙකෝඩින් එක බලනකොට ඒකට ෆෝකස් එක දීලා අඩු වෙලාවකින් අවශ්‍ය නැති ටික අයින් කරලා රෙකෝඩින් එක බලලා ඉවර කරගන්න. නෝට් එක ලියලා ඉවරුණාට පස්සේ මම දැන් යන්නේ මගේ දවල් කෑම වේලට නූඩල්ස් එකක් හදාගන්න. ඉතින් මට හරි රසට කෑම ගන්න පුළුවන් ළමයි. මම හරි ආසාවෙන් කරන වැඩක් තමයි මේ කෑම හදන එක. දැන් පොඩ්ඩක් විභාගින් නිසා ඒක පැත්තකට දාලා තියෙන්නේ. නැත්තම් හැමදාම සතියකට මොන හරි අලුත් කෑමක් හදනවා. ඉතින් මේ තියෙන්නේ ෆයිනල් ලුක් එක. රසවටයි නේද ළමයි? ළමයි ඔයාලා කාලා තියෙන කහ කොමුඩු. මේව රතු කොමුඩු වගේම තමයි රසයි. අපි මල්ලි තමයි කඩේකින් හොයාගෙන ආවේ. වෙනසක් නෑ හැබැයි රසයි. මාව සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් ඉන්නවනම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඔන්න මම මතක් කරා. ඉතින් ඊළඟට මට තියෙන්නේ ෆිසික්ස් රෙකෝඩින් එක බලන්න. ඉතින් ගොඩක් පැය 6ක් පැය 5ක් වගේ තියෙන නිසා මම වැඩි වීඩියෝ ක්ලිප්ස් ගත්තේ නැහැ. මොකද වීඩියෝ එක ටික වෙන නිසා. යෝගට් එකකුත් කාලා මං ඉතින් රෙකෝඩින් එක බලලා ඉවර කරා. වැඩ පටන් ගද්දි 10 විතර වුණා ළමයි. මොකද අද හැරිදි ටිකක් පරක් වුණ හින්දා දැනට පැය 6ක් මං වැඩ කරලා තියෙනවා. හොඳටම මදි. බලමු අපි වොෂ් එකක් දාගෙන එමු. මොකද දැන් රැ වෙලා තියෙන්නේ. ඒ වොෂ් එකක් දාගෙන ඇවිල්ලා අපි ආයෙ වැඩ පටන් ගමු. මම වැඩ කරලා ඉවර වෙලා එද්දී මගේ කිටි හොඳටම ජරාවේ නටලා මඩ ගාගෙන ඉතින් යාවත් මේ රෑ නාවන්න වුණා. පූසරෑ නාවන්න නම් හොඳ නැහැ. හැබැයි ඉතින් මෙයාව මං හුරතලයට හදන්නේ. මොකද මෙයා මගේ ඇඳේ තමයි මාත් එක්ක ඉන්නේ. රෑට නිදාගන්න. ඉතින් ඒ හින්දා මෙයාව පොඩ්ඩක් පිරිසිදුවට තියන්න ඕන නිසා තමයි රෑ නෑවුවේ. ඉතින් රෑ නාලා ඉවර වෙලා බිස්කට් එකක් කකා ඉන්නකොට කරන්ට් එක ගියා ළමයි. ආයෙ මං හිතුවේ කරන්ට් එක එයි කියලා. රෑ 9ක් වුණා. කරන්ට් එක නම් ආවේ නැහැ. ඉතින් ටැබ් එකේ charges තිබ්බේ නැති හින්දා මට ආයේ මොකුත්ම වැඩක් කරගන්න හම්බුන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි මං කිව්වේ අද දවස හරියට උනේ නැති දවසක් කියලා. ඉතින් හැම තමයි ළමයි අපිට ප්ලෑන් කරගත්ත විදිහට වැඩ කරගන්න පුළුවන් වුණ දවස් එනවා, බැරි දවස් එනවා. ඉතින් මගේ vlog එක අද මෙහෙම තමයි ඉවරුනේ.
මාව සබස්ක්‍රයිබ් කරලා නැති අය මාව සබස්ක්‍රයිබ් කරලා බෙල් නොටිෆිකේෂන් එක ඕල් දාලා තියාගන්න අමතක කරන්න එපා. ඉස්සරහටත් මේ වගේ ඩේ ඉන් ලයිෆ් vlog ඕනනම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් මං අදට ගිහින් එන්නම්. මගේ vlog එක බලපු ඔයාලා හැමෝටම thank you. bye.